Hello guys, welcome to back my YouTube channel. අද මම මේ ආවේ කොහෙද කියලා ඔයාලත් දැක්කා. මම අද ආවේ සීගිරිය බලන්න. මම මේ වීඩියෝ එකට සීගිරිය බලන්න ගිහිල්ලා ගත්තු ලස්සන වීඩියෝස් වගේකුයි ෆොටෝස් වගේකුයි ඇඩ් කරලා තියෙනවා. ඉතින් මම අද මේ ගියපු ගමන ලස්සන දේවල් ගොඩක් වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඔයාලා ගමන පටන් ගන්නකොටම හවස 4 වෙලා තිබුණා. අපි ටිකක් පරක් වුණා සීගිරියට එනකොට. ඉතින් අපිට ඉක්මනටම මේ ගමන පටන් ගන්න සිද්ධ වුණා. ඔයාලා දන්නවනේ සීගිරියට හවස 5න් පස්සේ යන්න දෙන්නේ නැහැ. ඒ මොකද කිව්වොත් මේක ඝන වනාන්තරයක් මැද පිහිටලා තියෙන ලස්සන තැනක් නේ. ඉතින් හවස 5-6 වෙනකොට අඳුර වැටෙනකොට අලි ගැවසෙනවා වැඩි. ඒක නිසා හවස 5න් පස්සේ සීගිරිය ගමන නගින්න දෙන්නේ නැහැ. 5ට කලින් තමයි මේ ගමන පටන් ගන්න. මේ ගමන මම සීගිරියම බලන්න ආපු ගමනක් නෙවෙයි. මේක දවස් 2ක ට්‍රිප් එකක්. මේ අන්තිම දවස. ඉතින් කලින් දවස්වලත් මම ගොඩක් තැන්වල ඇවිත්තා. ඒ ගමන ගැනත් මම මේකට පස්සේ කියන වීඩියෝස් වලින් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. මේ වෙලාවේ අපි සීගිරිය ගමන නගින්න ගියපු නිසා හොඳයි. ඔයාලා දන්නවනේ දවල් වෙනකොට මේ ගලට යන්න තියා හිතන්නවත් බෑ. මම හිතන්නේ දවල් වෙද්දී එහෙම කට්ටිය සීගිරිය ගමන නගින්නෙත් නැහැ. ගොඩක් හවස් වගේ වෙන වෙලාවට තමයි කට්ටිය එන්නේ. මොකද කිව්වොත් මේක යකඩ කම්බි යකඩ පරිපල වලින් උඩට යන්න තියෙන නිසා අවුවට මාන විදිහට ඒවා රත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ටයිම් එක මේ හවස 4 කියන වෙලාවේ ගියපු නිසා ගමන එච්චර අමාරුනේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම ගොඩක් උඩට පරිපල් වලින් අපි ගල මුදලටම ගියා. මේ ඔයාලට පේන්නේ ඒකේ මගකට යනකොට ගත්තු ඒකේ view එක. ඒකේ වටපිටාව ඔයාලට පේන විදිහ පොඩි පරිපල් වලින් තමයි අපිට උඩට යන්න උනේ. මෙන්න මේ විදිහට වටපිටාව අපිට ලස්සනට දැర్శණය වුණා. බලන්නකො උඩ ඉඳලා බලනකොට ඒක වටපිටාව පේන view එක හරිම ලස්සනයි. ඔයාලට ඉරක් පේනවා ඇති. ගොඩක්ම දෙනෙක් ඇවිල්ලා හිටියේ මෙන්න මෙයාලා. ඉතින් මට මෙයාලත් එක්කත් ෆොටෝ එකක් ගන්න පුළුවන් වුණා. මේ ගමනේදී අපිට යන්න පුළුවන් වුණේ සීගිරිය ගල මුදුනට විතරයි. ඊට පල්ලෙහා තියෙන තැන්වල ඇවිදින්න වෙලාව අපිට තිබුණේ නැහැ. ඉතින් මේ ගමනේ සීගිරිය ගලට විතරයි යන්න පුළුවන් වුණේ. මේ ගොඩක්ම උඩටම ආපුවම පේන view එක ඔයාලට පේනවා ඇති පල්ලහා අපි ආපු පාර මෙන්න මේ විදිහට පොඩිවට තමයි පේන්නේ. සීගිරිය ගල බහින වෙලාවට ඉර අපිට පෙනෙන විදිහ ඉර බහින්න ඔන්න මෙන්න වගේ තිබුණේ. මේකේ රතු පාරට අපිට ඒක ලස්සන දැర్శණය වුණා. මේ තියන්නේ මම හිර අල්ලන්නම ගියපු අවස්ථාවක්. ඒක නිකන් එන්නේ ඒ වගේ ෆීල් එකක් තමයි දැන්. කොහොම හරි සීගිරිය ගලට නැගලා පල්ලහට එනකොට හවස 6 වෙලා තිබුණා. ඉතින් එතන හිටපු ඒ බලන කට්ටිය ඒ නිලධාරීන් අපිව
ලොරියක දාලා තමයි අපි වාහන තියෙන තැනට අපිව ඇරලුවේ. ඉතින් මේ වෙලාවට අලි එනවා නිසා තමයි අපිට යාලා මේ විදිහට ආරක්ෂාවක් සැපයුවේ. යන්නේ මේ ගමනේදී මම ගත්තු ලස්සන ෆොටෝස් වගේක්. ඉරාල්ලපු විදිහ ෆොටෝසුත් මම මේකට ඇඩ් කරලා තියෙනවා. බලන්නකෝ. ඔන්න ඔය විදිහට තමයි සීගිරි ගලනගලා අපේ ගමන අවසන් වුණේ. ඉතින් මේක ලස්සන ගමනක් මට මේ මම සීගිරියන ෆස්ට් ටයිම්. ඉතින් එක මාර්ම අත්දැකීමක්. ඉතින් ඔයාලත් ගිහිල්ලා නැත්තම් සීගිරිය බලන්න, ගිහින් බලන්න හරිම අපූර්වයි. ඉතින් මම කලින් ගියපු ගමන් වල වීඩියෝසුත් මම ඊළඟ ලොග් එකකින් අරන් එන්නම්. ඉතින් thank you for watching. අලුත් වීඩියෝකින් ආයෙත් හම්බෙමු. bye bye.